ඇත්තටම දවස් දෙකක් විතර පරක්කුයි මේ පණිවිඩයට මේ උණුසුම් වූ කාලය කියන්නේ මේ උණුසුම් කියලා අදහස් කරේ දේශගුණයේ එසේ නැතිනම් විදේක නෙමෙයි මේ දේශගුණය අත විදේකත් ඇත්තටම උණුසුම් මොකද මේ මම සඳහන් කරන්න යන්නේ වර්ල්ඩ් කප් එක කියන්නේ මිනිසුන්ගේ ජවය කියන්නේ උද්‍යෝගයේ වැඩිලා තියෙන මේ උණුසුම් කාලේ තමයි FIFA වර්ල්ඩ් කප් එක කියන්නේ. ඉතින් මේ FIFA වර්ල්ඩ් කප් සමයේ තවත් උණුසුම් පුවතක් තමයි ලෝක පූජිත නම්බි භවනීය ඉතා දක්ෂ කැපකිරීම් සිදු කළ එසේ නැතිනම් බොහොම දක්ෂතාවයෙන් පරිපූර්ණත්වයට පත් වුණු මිනිසුන්ගේ ජනාදරය දිනාගත් ක්‍රීඩා තරුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන තමයි මේ පුවත. හැමෝම කතා වෙනවා වගේ ඔහු පාපන්දු දෙවියන් සමුදුන්නා කියන මේ පුවත. ඇත්තටම ඔහු ලෝක පාපන්දු ක්‍රීඩාවෙන් සමුදුන්නේ නැත කියන්නේ ඔහු ෆුට්බෝල් වලින් සමුදුන්නේ නැත. ඒ කතාව අසත්‍යයක් බව ඔහු නිවේදනය කරලා තියෙනවා. ඇත්තටම සමුදීලා තියෙන්නේ වර්ල්ඩ් කප් එකෙන් කියන්නේ FIFA වර්ල්ඩ් කප් එකෙන් ඇමරිකාව කැනඩාව වගේ රටවල පැවැත්වෙන FIFA වර්ල්ඩ් කප් එකේ කියන්නේ පෘතුගාලය අතර පැවති තරගයේ පෘතුගාලයේ බිඳුව ලෙස ලකුණක් ලබාගෙන ජයග්‍රහණය කළා. අන්නේ තරගයෙන් පසුව කියන්නේ තරගයට සහභාගී තරගයෙන් පරාජය වීමෙන් පසුව FIFA වර්ල්ඩ් කප් වලට සහභාගී නොවන බවත් මොකද ඔහු දැනටමත් අරාබි ප්‍රීමියර් ලීග් එක වෙන්න ඕනේ. එසේ නැතිනම් අල් නසර් කියන ක්ලබ් එකේ ඔහු දැනට ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහු කියන්නේ තවදුරටත් ෆුට්බෝල් ප්ලේ කරන අතර ඔහු සමුදීලා තියෙන්නේ 2026 FIFA වර්ල්ඩ් කප් එකෙන්. ඉතින් අපි තවදුරටත් ඔහුගේ දක්ෂකම් බලා ගැනීමට බලාපොරොත්තු වෙන අතර රොනාල්ඩෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නත් පුළුවන්. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහෙම නැත්නම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මගේ ඇත්තටම හොඳ ක්‍රීඩා තරුවක්. මම හතරේ කරන ක්‍රීඩා තරුවක්. පොඩි කාලේ ඉඳන් දිගටම ෆුට්බෝල් ගහන්න ලැබෙනවා කියන්නේ අපි දකින්න ලැබෙනවා. එහෙනම් සුබ ගමන්, goodbye and keep it up. රාක්ෂ